ආයුබෝවන් අද මම ඔයාලා හමුවට එන්නේ දෙවන පරාක්‍රමබාහු රජතුමා පිළිබඳ තොරතුරු සමගිනි. සිරිසඟබව රාජ්‍ය වංශයට අයත් දෙවන පරාක්‍රමබාහු රජතුමා තුන්වන විජයබාහු රජුගේ වැඩිමහල් පුතු වන අතර මායා රටේ රජු ලෙස ක්‍රිස්තු වර්ෂ 1236 සිට 1270 දක්වා දඹදෙණි යුගයේ රජකම් කරන ලදී. දේශපාලනික වශයෙන් මෙම කාල පරිච්ඡේදය ලංකා ඉතිහාසයේ තීරණාත්මක අවධියක් විය. මීට පෙර සෑම අවස්ථාවකදීම දකුණු ඉන්දියානු ආක්‍රමණ පමණක් එල්ල වූ අතර දෙවන පරාක්‍රමබාහු රජු කල අග්නිදිග ආසියාතික රටකින්ද ආක්‍රමණ එල්ල වී තිබේ. දෙවන පරාක්‍රමබාහු රජුගේ 11 වන රාජ්‍ය වර්ෂයේ ක්‍රිස්තු වර්ෂ 1247 දී මලය අර්ධද්වීපයේ සිට පැමිණි චන්ද්‍රබානු නැමැති රජෙකුගේ ආක්‍රමණයකට මුහුණ දීමට දෙවන පරාක්‍රමබාහු රජතුමාට සිදුවිය. මෙම අවස්ථාවේ පරාජයට පත් චන්ද්‍රබානු රජු ඉන්දියාවේ චෝල සහ පාණ්ඩ්‍ය ආදී රාජ්‍යවලින් කුලී සේනාවන් රැගෙනමින් ලක්දිව ආක්‍රමණය කර තිබේ. එම අවස්ථාවේ දෙවන පරාක්‍රමබාහු රජු වැඩිමහල් පුත් විජයබාහු මෙන්ම දෙවන පාණ්ඩ්‍ය අධිරාජ්‍යයාගේ උදව් ලබා ගත්තේය. ක්‍රිස්තු වර්ෂ 1255 දී කාලිංග මගගේ 40 වසරක ක්‍රූර රාජ්‍ය පාලනය රජරටෙන් තුරන් කිරීමට දෙවන පරාක්‍රමබාහු රජු සමත් විය. දෙවන පරාක්‍රමබාහු රාජ අභිෂේකය ලැබූ පසු පළමුවෙන්ම සිදු කළේ බෙලිගල තැන්පත් කර තිබූ දළදා වහන්සේ දඹදෙණියට වැඩම කරවා සත්කාර පැවැත්වීමයි. මහා වංශයේ දෙවන කොටසේ දෙවන පරාක්‍රමබාහු රජතුමා පිළිබඳ ගාථා 535ක විස්තරයක් සඳහන් වේ. මෙතුමාට ත්‍රිසිංහලාදීශ්වර යන විරුද නාමයක්ද භාවිත කර තිබේ. මෙම කාල පරිච්ඡේදයේ අපනයනය සඳහා කළුගඟ සහ බෙන්තල ගඟ අතර භූමියේ පොල් වගා කර තිබේ. යුරෝපීයන් සහ අරාබි ජාතිකයින්ට මෙකල කුරුදු වැඩි වශයෙන් අපනයනය කර තිබේ. දෙවන පරාක්‍රමබාහු රජතුමා කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත යන උපාධි නාමයෙන් පිදුම් ලබා ඇති ගත් කතුවරයෙකි. කෞසිලුමින විසුද්ධි මග්ග සන්නය වනවිනිස සන්නය වැනි කෘතීන් රචනා කර ඇත. ග්‍රන්ථකරණයට රාජ්‍ය අනුග්‍රහය ලැබුණ නිසා සිංහල පාලි සංස්කෘත ආදී භාෂාවන්ගෙන් විවිධ ශ්‍රේෂ්ඨ අරඹයා මේ කාල පරිච්ඡේදයේ ග්‍රන්ථ සම්පාදනය විය. මහාවංශය දඹදෙණි යස්න වැනි කෘතීන්ට අනුව මෙතුමා සිංහල දෙමළ පාලි සංස්කෘත යන භාෂාවන්හි ප්‍රවීණයෙකි. ශාසන සංශෝධනයක් කර දඹදෙණි කතිකාවත කරවීය. උපසම්පදාව ඇති කිරීම සහ වනවාසී භික්ෂු පරපුරක් ඇති කරන ලදී. රුවන්වැලි සෑය වැනි වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කරමින් රත්නපුර සමන් දේවාලය නන්දන පිරිවෙන කුරුණෑගල මහේන්ද්‍ර පිරිවෙන පලාබද්දල පිරිවෙන වාකිරිගල සහ දඹදෙණියේ විජයසුන්දරාරාමය වැනි වෙහෙර විහාර කරවා ඇත. දෙවන පරාක්‍රමබාහු රජතුමා ශ්‍රී ලංකාදීපයට ඉමහත් සේවයක් සැලසූ රජෙකු ලෙස ඉතිහාසගත වේ.